අපි මේවා ටික අයින් කරගමු මගේ නේල්ස් ටික මම මුලින්ම වීඩියෝ එකේ දාලා තියෙනවනේ මේ ටික මේ කලර්ස් ඒ ටික ඔක්කොම රිමූව් කරගමු අපි කළා බලමු අගම මාස්ක් එකක් දාගන්න මට මාස්ක් දාගන්න බෑනේ වැඩ කරද්දිම දාන්නේ මේ මගේ නේ මරුණා කමක් නැහැ යවාගෙන සුද්ධනම් කරගත්තා පොඩ්ඩක් ෂේප් එකේ මේ වුණා අනික දැන් අර නීල් එක වැවිලා තියෙද්දි පොඩ්ඩක් රීෆිල් එකක් වගේ දෙයක් තමයි මම කරගන්න යන්නේ හරි දැන් අපි පළවෙනි ලේයර් එක දාගන්නයි යන්නේ පොඩ්ඩක් ඉන්න අපි දාන්නේ මේ මොකද්ද කැට් අයි එකක් තමයි දාන්න යන්නේ දැන් මේකේ තියෙන ඩස්ට් එක පොඩ්ඩක් අයින් කරගමු මම ගොඩක් දිගට දාන ළම අනික මම දකුණට දාන්නේ මොකද මට නේල්ස් දාද්දී අපහසු නිසා මොකද ඉතින් වැඩ කරන්නත් බෑ ඒකයි මේ අනික මේ දෙකටම දැම්මම මට වැඩ කරගන්න බෑ අපි දාන්න යන්නේ මෙන්න මේක තමයි ඉස්සරහින් කියන්නේ මුලින්ම දාන්නේ හරිද මම මේකට ජෙල් දාන්නේ මොකද මම අර يعني මට මගේ නේල්ස් මම කොහෙලාද ගලවයිද නැද්ද කියන එක ෂුවර් නැති හින්දා මම ජෙල් දාලා හදන්නේ ෆිනිෂින් කරන්නේ නිකන් හදන්නේ මේක පේනවද දන්නේ මේ කැට් අයි එක ඒක තමයි දාන්නේ ඕකේ බිඳුවයි එක අපි ඒකෙන් ඉස්සෙල්ලා ලේයර් එක දාලා අපි ඉස්සෙල්ලා හදා ගන්න ඕනේ මේ මැග්නට් එක අරන් එකින් එක හදාගෙන යන්න ඕනේ මොකද අපිට ඔක්කොම හදලා මේ UV කරන්න බෑ මොකද එහෙම වුණොත් අපි හදන කැට් අයි එක ආයෙ විසිරීලා වගේ යන ටක් ගාලා ඒක කරගන්න ඕනේ හරිද මට වටේ ගන්න නැතුව ගන්නම් බෑ ළමයි නේල්ස් කාලේ මේ ජෙල් කලේ පොඩි කාලේ ඉඳලා කේස් එක තියෙනවා තවටත් කස්ටමර්ස් ලා වුණත් අතර වටේ ගාලා අවසානයේ වැඩේ කරලා පිහිනවා පේනවද දන්නේ හරිද ඉක්මනට හීට් කරගන්න ඕනේ next මයින්ලි පහම කරගෙන යන්නම් ඔයාලට නිකන් කැට් අයි එකක් ඔය පේනවද අපි දැන් මේක තප්පරනේ තප්පර 30ක්
මේ UV එකේ දාලා හීට් කරගමු. දැන් මම ටක් ගාලා මේව කරලා තව ටිකක් වැඩිපුර තියලා හීට් කරගමු. හරි මේ ටික හරි. අපි දැන් මේ කුඩින් ගන්න යන්නේ මෙන්න මේක. හරිද? මේක මේ අර විනිවිද පේනවා. සාමාන්‍යයෙන් දැන් මේ රෙඩ් එක මේ රෙඩ් එහෙම මේ පේන්නේ නැහැනේ. මේක පේනවා. මේ අර ජෙල් වගේ කලර් එකක් ඒක තමයි ගන්න. මොකද අපිට මේක පේන්න ඕනේ යටි. ඒ හින්දා. මේක ගන්නෙ 3099 අංකේ. ගන්න හරිද? wow අනේ පේන්නේ නැහැ ළමයි ඔයාලට මම වෙන මේක වීඩියෝ එක දාන්න. ළමයි මේක මේ දිලිසෙන මේකෙම බ්‍රවුන් එක තියෙනවා. මට බ්‍රවුන් එකක් ගාලා බලන්න හිතෙනවා නේ. අපි බ්‍රවුන් එකක් චුට්ටක් ගාලා බලමු. හරිද? මොකක්ද වැඩිපුරම ලස්සන. මේ තියෙන බ්‍රවුන් එකත් පේනවද දැන් ජෙල් එක. මේක විනිවිද පේනවා. මේ බ්‍රවුන් එක ලස්සනයි වගේ. මොකක්ද ලස්සන ළමයි? බ්‍රවුන් එක ගමු. අනේ ළමයි කස්ටමර් කෙනෙක් ආව නේල්ස් දාගන්න මේ දැන් මේ ඒක පිටින්ම දැම්මා දාලා දැන් මේ ආයි ලයිට් අදින්න මට කම්මැලි මේ තියෙන টොප් කෝඩ් එක ගන්න බැරි වුණා ආවනේ මේ අපි දැන් টොප් කෝඩ් එක ගමු එතකොට ඉවරයි මම එතකොට අවසානයේ මේ එළියට ගිහිල්ලා හොඳට පෙන්නන්නම් ඔයාලට වීඩියෝ එකක් මම දාන්නම් මාර ළමයි টොප් කෝඩ් එකේ මාර ලස්සන ෂයින් එකක් එන්නේ නේද? අපි කොච්චර මේව කරා අවසානයේ லுක් මේ ෆිනිෂින් லுක් එක මාරයිනේ. හරි දැන් අපි කියුටිකල් ඔයිල් එක ගාමු ළමයි. ඒක සුවඳ ළමයි මම මාර ආසයි කස්ටමර්ස් ලා ගාද්දි මට මාක්ස් එක ගලපලා කන්න හිතෙනවා. ඒක පයිනැපල් ළමයි පයිනැපල්. මං ඔයාලට පෙන්නන ලස්සන එක.